හායි සුබ දවසක්. ඔන්න අද ගෙනාවා වෙනස් විදිහේ බතක්. වෙනස් කියන්නේ මේ ඔයාලා හදන විදිහට වඩා වෙනස් වෙන්නේ නැති මට අරාබි ගෙවල් වල හැමතිස්සෙම හැමදාම වගේ හදන බතක් තමයි මගුල් බත. ඔන්න අද මේ බත මේ විදිහට. ඔයාලා හදන්නේ මොන විදිහටද පහලින් කමෙන්ට් එකක් දාන්න. වෙනස්කම මොකද්ද? හරි වැරද්ද මොකද්ද කියලා ඔයාලගේ අදහස් බෙදා ගන්න. අම්මයි ධෝනි නාලිකාවත් එක්ක රැඳී සිටින සියලුම දෙනාට ස්තුතියි. ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔය විදියට වම්බොටු වල කපාගෙන බෙද ගන්න ඕන මුලින්ම. මම ඉතින් වැඩි වචනෙන් කතා නොකර ඔයාලා වීඩියෝ එකෙන් තේරුම් ගන්න. අන්න හිඳ වෙන තරමට ලේසි. අනිත් එක අල තමයි ඉස්සෙල්ලා බෙද ගන්න ඕන වම්බොටු පස්සේ බදින්න ඕන. ඒක දන්න අය දන්නවා වම්බොටු බෙද්දාම අල වගේ අල ඉස්සෙල්ලා බදින්න නැතුව වම්බොටු ඉස්සෙල්ලා බැද්දොත් වම්බොටු වල තියෙන කළු පැහැය අල වලටත් එකතු වෙනවා. ඊට පස්සේ කැතයි. ලුණු බෙදගත්තා. දැන් ඔය මේ හදන්නේ මස් එක තම්බ ගන්න. ප්‍රෙෂර් කුකර් එකේ අනිවාර්යෙන් ওই මස් වතුර විසික් ගන්න එපා. තම්බපුව ඒ මස් වතුර තමයි බත් එකක් තැම්බෙන්න ගන්නෙ. ඔන්න ඔය වගේ කරාබු නැති ඒකේ තියෙන අර තුන පහ වැඩි කෑලි තියෙන ඒවා පෙරාගෙන වතුර ටික විතරක් තමයි ගන්න ඕන. ඊට පස්සේ අපි යන්නේ බත් එක තම්බ ගන්න. මේ මස් තම්බගත්ත වතුර කොටලා තමයි බත් එකටම දාන්නේ. එකම වීඩියෝ දෙපාරක් ස්කිප් වෙලා සමා වෙන්න ඕන. හොඳද? පට්ට ගේමක් තියෙන වීඩියෝ එක සෙටින් ටික පිළිවෙලට හදාගත්තේ. මේ තියෙන සෆ්රාන් ඒ දාන්නේ මස් වතුර. අනිත් එක ලුණු බෙදගත්ත තෙල් ඒකට දාලා කවලම් කරලා පැත්තෙන් ටිකක් තියාගන්න. මේ දාන්නේ මස් වතුර. ඉතින් මං කියන්න ඕනේ මේ පේන දේවල් වලින් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් ඔයාලා අම්මයි ධෝනි නාලිකාවත් එක්ක රැඳී ඉන්න සියලුම දෙනාට ස්තුතියි. වැරද්දක් අඩුපාඩුවක් මගේ වචන වලින් වෙනවා නම් සමා වෙන්න ඕන. මේ වීඩියෝ එකේ පොඩි මෙහෙවීමක් තියෙනවා නම් ඒකත් මගේ වරදක් වෙන්න ඕනේ. මේ ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක රැඳී සිටින යාළුවෝ කීප දෙනාට. ඔයාලත් ඔයාලගේ යාළුවෝ අතර බෙදා ගන්න මේ වීඩියෝ එක කැමති නම් ෂෙයා කරන්න.
තමයි මේ අන්තිමට අර බැදගත්ත වම්බුටු මේ එළු මස් එකට උඩින් තියන්නේ. ඊටත් උඩින් දුඹුරු පාට බත් එක දානවා. ඊටත් උඩින් සුදු පාට බත් එක දානවා. අවසානයේදී මම පෙන්නන්නම් මේ අර අරන් තියාගත්ත සෆරාන් මස් තම්බ වතුර තෙල් ඒ ටික ඒක උඩින්ම තමයි දාගන්නේ. ප්‍රධානම දේ තමයි මේ බත් එකක් මේ විදියට මේ කට්ටිය මේ පැත්තට තියලා විනාඩි 10ක් තියන්න ඕන කියලා සහෝදරී කිව්වේ. මේ අර නිවුනහම බත් එක ලස්සනට කැටේට වගේ දිවිලා ඒක ඔටෝ පල්ලෙහාට හට්ටින් පල්ලෙහාට එන සීන් එකක් තියෙනවා. ඒ හින්දා විනාඩි 10ක් විතර ඒක නිවෙන්න පැත්තෙන් තියලා තියන්න. ඒ තියෙන්නේ සුදු පාට බත් එක. මේක වෙන වර්ගයක් එක්ක සුදු පාට මේ තියෙන්නේ මගුළු බත් එකේ අවසානය. ඉතින් ඔයාලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ බත් එකේ ලස්සනට වෙනසක් ඔයාලට දැනුණාද කියලා. එහෙනම් පරිස්සමින් ඉන්න. සුබ දවසක්. මේ සුදු පාට බත් එක මේ බත් එක මේ සුදු බත් යටින් තියෙනවා. මේ අර මේ තෙත ගතිය තියෙනකොට තමයි හොඳ. මොකද මේකේ මෙන්න මේ තෙත ගතිය තියෙන්න ඕනේ.